පුතේ ඉතින් ඔන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ථාවර තැන්පතු ගැන. ස්ථාවර තැන්පතු වලත් අපි විශේෂ කොටසක් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතු කියලා කිව්වට පස්සේ දැන් අපි දන්නවනේ අපි බැංකු ගිණුම් තියෙනවනේ ඉතිරි කිරීමේ ගිණුම්, ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුම්, ඒ වගේම ජංගම ගිණුම්. ඒතර මේකෙදි ස්ථාවර තැන්පතු ස්ථාවරයි. කියන්නේ අපි කියනවා ෆික්ස් ඩිපොසිට් කියලා. හරිද? හැබැයි මේක ෆික්ස්ඩ් උන පළියට අපිට මේක සල්ලි ගන්න බැරිද අනිත් පැත්තට? සාමාන්‍යයෙන් ගොඩක් අයගේ ඔළුවේ තියෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකේ තියෙන්නේ හරි ස්ථාවර කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් අපිට ඕන වෙලාවක සල්ලි දාන්නත් පුළුවන් ඕන වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතු වල සල්ලි ගන්න දාන්න එහෙම බෑ ඕන විදියට. හරි ඕන විදියට දාන්න ගන්න බෑ කියන මයින්ඩ් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න පුතේ අපිට ඕන වෙලාවක දාන්න බැරි වුණාට අපිට සල්ලි ඕන වෙලාවක ආපහු ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක ස්ථාවර තැන්පතුවක් වෙනවද? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ඒක ස්ථාවර තැන්පතුවක්. අපිට ඉතිරි කිරීමේ ගිණුම් වල ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන් වුණාට ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු වල අපිට ඕන වෙලාවක සල්ලි දාන්න හැකියාවක් නැහැ. හරි? එතකොට අපිට ගන්න පුළුවන් හැබැයි ගද්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන තමයි මම මෙතනද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලත් එක්ක. හරි? ඉතින් පුතේ මෙහෙමයි. සල්ලි ගද්දි පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද ඒ ගැටලුව? දැන් මෙතන පළවෙනිම අපිට කියන්නේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. ස්ථාවර තැන්පතුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් ගන්නවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඒ ඔප්ෂන්ස් දෙකෙන් පළවෙනි ඔප්ෂන් එක මම මේ ඔප්ෂන් 1 කියලා වලට දාලා තියෙන්නේ. අපි උදාහරණයක් විදියට ගමු. ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් අපි දාලා තියෙනවා 110ක පොලි අනුපාතයක් යටතේ. මේ වෙද්දි නම් 8ක් වගේ ප්‍රමාණයක් තමයි මම ගණනය කිරීමේ පහසුවට 10ක් කියලා ගත්තා. හරි? එතකොට ලක්ෂ 10කට 10ක පොලි අනුපාතයක් යටතේ අපි තැන්පත් කරපු ස්ථාවර තැන්පතුවක් පුතේ අපිට කලින් ගන්න ඕන වෙනවා. අපි හිතමු උදාහරණයක් විතර මොකක් හරි හදිසියක් මොකක් හරි කරදරයක්. හරිද? එතකොට බැංකුවට ගියාට පස්සේ බැංකුවෙන් මේ කියන්නේ නැහැ කොයි වෙලාවකවත් ආයෙ එහෙම සල්ලි දෙන්න බෑ අවුරුද්ද නම් අවුරුද්දෙන් පස්සේ එන්න කියලා. අපි උදාහරණයක් විදිහට හිතමු හදිසි හරි කෙනෙක් අසනීපයක් වෙලා ලොකු ප්‍රශ්නයක්. ගම් මැරෙන්න ඕන මෙන්න හරි ඉන්නේ කියලා නිකන් අපි උදාහරණයකට ගමු. හරි? එතකොට ඒ වගේ වෙලාවක මාස දෙකකින් පස්සේ එන්න කියන්නේ නැහැ කොහොමද? හරි? ගන්න පුළුවන් සල්ලි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට හම්බ වෙන්නේ අපි කලින් සල්ලි ගන්නවා නම් අපි යාලත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක කඩ වෙනවනේ එතකොට. අපි සල්ලි අවුරුද්දකටම දානවා කියන එක. හරි? අපි සල්ලි කලින් ගන්න හින්දා මෙන්න මේ 110 පොලිය අපිට හම්බ වෙන්නේ නැහැ පුතේ. අපිට ඒ වෙනුවට හම්බ වෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමක පොලිය. හරිද? අපි ගමු 102යි කියලා ඉතිරි කිරීමේ ගිණුමක පොලිය 102යි කියලා අපි උදාහරණයක් ගමු. හරි? එතකොට පුතේ ලක්ෂ 10ට 102 ගානේ ඒකත් මාස 10කට විතරයි. හරි? අපිට උත්තරයක් එනවා රුපියල් 16666ක්. රුපියල් 16666ක්. ඕක අපි ගත්තොත් ඒ කියන්නේ ස්ථාවර තැන්පතුව තියන්නේ නැතුව මාස 10ක කාලයක් තුල අපි මේක ගත්තොත් අපිට මෙන්න හම්බ වෙනවා රුපියල් 16666ක පොලියක්. හරිද? හැබැයි පුතේ ඒ ඔයාලා නැති කරගන්නේ ලක්ෂ 10ට 110ක් ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් ලැබෙන්න තිබ්බ පොලිය තමයි රුපියල් 16666කට ඔයාලා අඩු වෙන්නේ. හරි? ඒතර එතන ඉතින් ඔයාලට ලොස් එකක් තියෙනවා. කීයද? රුපියල් 83333ක ඔයාලට ලොස් එකක් තියෙනවා පුතේ. හරි? මොකද්ද ඔප්ෂන් 2 එක? මෙතනින් පල්ලේ දාලා තියෙන නම් ඒක. ඔප්ෂන් 2 එක යන්නේ මෙන්න මේ විදිහට පුතේ. ඔයාලා හිතන්න අපිට පුළුවන් හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් බැංකු වලින් දෙනවා පුතේ. මේ ස්ථාවර තැන්පතුව ගන්නෙ නැතුව හරි මේ ස්ථාවර තැන්පතුව අපි ගන්නෙ නැතුව ඒ කෙටි කාල සීමාවට ස්ථාවර තැන්පතුව ඇපේට තියලා පොලි මේ ඔයාලට ණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ස්ථාවර තැන්පතුව ඇපේට තියලා. හැබැයි මුළු ගානම නෙවෙයි පුතාලා සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රුපියල් ලක්ෂ 10ක් නම් ඒකෙන් 90ක වගේ ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒකට කියනවා මතක තියාගන්න කෑෂ් මාජින් ලෝන් එකක් කියලා. හරි? කෑෂ් මාජින් ලෝන් එකක් කියලා අපි ඒකට සාමාන්‍යයෙන් ඔන්න කියනවා. එතකොට අපි කෑෂ් මාජින් ලෝන් එකක් ගත්තා කියලා හිතමු. හරි අපිට බැංකුවෙන් කියලා හෝ අපි දැනගෙන හෝ ගිහිල්ලා අපි කතා කරලා අපි කියනවා. අපිට ලෝන් එකක් ඕනේ FD එක අපේට තියලා. හරි එහෙනම් ලක්ෂ 10ට 90ක් කියලා කියන්නේ ලක්ෂ 9යි. හරි? ඒකෙන් අපි හිතමු ණයක්නේ සාමාන්‍යයෙන් තැන්පතු පොලියට වඩා ණය පොලිය වැඩි. අපි උදාහරණයක් විදිහට ගමු 15යි කියන එක පුතේ. හරි. අපි ගමු 15ක්. හොඳයි. අපිට කොච්චර කාලයකටද ඕනේ වෙන්නේ? කොච්චර කාලයකටද ඕනේ වෙන්නේ? ලක්ෂ 9ට ලක්ෂ 9 115 ගානේ
තව මාස දෙකකටනේ අපිට ඕන වෙන්නේ. මොකද මාස දෙකකින් අපිට මේක ආපහු ගෙවන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න මට දෙයක් කියන්න බැරුණා මේ ස්ථාවර තැන්පතු අපි ගන්නෙ නැතුව මේ කරන්න හදන්නේ. ස්ථාවර තැන්පතු ගන්නෙ නැතුව ඒක අපි අපේට තියලා 115ට ඔන්න අපි ගන්නවා මාස දෙකකට අපි ගන්නේ ණය. මොකද අපිට මාස දෙකකින් ස්ථාවර තැන්පතු කල් පිරුණාට පස්සේ අපිට ඒ අදාළ මුදල පියවන්න පුළුවන්. හරි? පුතේ ලක්ෂ 9ට 115 ගානේ මාස දෙකකට අපි බැලුවොත් අපිට එනවා රුපියල් 22500ක්. හරි. දැන් ලොස් එක කීයද? දැන් ලොස් එක කීයද? දැන් මෙතන නම් ලක්ෂයක් හම්බෙන්න තිබ්බ එක 16666 නේ හම්බුනේ. මෙතන ලක්ෂය හම්බ වෙනවා. හරි? ලක්ෂය හම්බ වෙන්නේ නැත්තේ නෑ. ලක්ෂය හම්බ වෙනවා පුතේ. ලක්ෂය හම්බ වෙනවා. ඒ වගේම 22500ක් මේ ණය විදියට අපිට ණයට අදාළ පොලිය විදියට ගෙවන්න ඕනේ. දැන් සමහර අය එකපාරට හිතනවා ආස ලෝන් සාමාන්‍යයෙන් ලොස් එකක් තියෙනවා 77500 කියලා. නැහැ 77500 නෙවෙයි. අපිට මේ ලක්ෂය හම්බ වෙනවා. මෙන්න මේ 22500 විතරයි අපිට ලොස් වෙන්නේ. මේක තමයි මේ ඔප්ෂන් 2 එකේ ලොස් එක අලාභය. හරි? එතකොට ඉතින් ඔයාලා හිතන්න අපිට මෙන්න මේ සෙකන්ඩ් ඔප්ෂන් එක සමහර අය දන්නේ නැතුව එකපාරටම සල්ලි ගන්නවා. හැබැයි හරි අපරාධයක්. හරි? ලොකු ගානක ලොස් එකක් එයාට විඳ ගන්න වෙනවා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ ඔප්ෂන් 2 මේ කෑෂ් මාජින් ලෝන් එකකට ගියොත් මතක තියාගන්න පුතේ ලක්ෂයක් අපිට හම්බ වෙනවා. ඒ වගේම අපි හැබැයි ගෙවන්න ඕනේ රුපියල් 22500යි. ඒක විතරයි අපිට එතනදී වියදම වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් බැංකු ශාස්ත්‍රය තුල ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. හරි? බැංකු ශාස්ත්‍රය තුල ගොඩක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට දන්නේ තැන්පතු සහ ණය කියන පොඩි දේවල් ටිකක් ගැන විතරයි. ඉතින් මේවා ගැන ඉගෙන ගන්න පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට අනිවාර්යෙන් අනාගතයේ කවදා හරි දවසක ඔයාලට අනිවාර්යයෙන්ම මේවා ටික ඕනේ වෙනවා. මොකද ඔයාලටත් ප්‍රායෝගිකව මේවා අත්විඳින්න වෙයි. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ කොටසට.